අයිබුවන් යාළුවනි, මේ තමයි අපේ පළවෙනි ෆැමිලි ට්‍රැවල් බ්ලොග් එක. අපි ප්‍රංශයේ ජීවත් වෙන සිංහල පවුලක්. අපිත් එක්ක ඉන්නේ පොඩි 4 දෙනෙක්. ඉතින් ගමන් බිමන් හැම වෙලේම ලස්සනට සැලසුම් වෙන්නේ නැහැ. දඟකාරකම්, හිනාවල්, පුංචි අවුල් ඒ හැමදේම මේ ගමනේ කොටසක්. තව එකක් කියන්න ඕනේ. අපි වීඩියෝ හදන්න පුරුදු අය නෙවෙයි. ඒ නිසා මේ channel එකේ ඔබ දකින්න හදලා පෙන්නන ජීවිතයක් නෙමෙයි. අපේ ඇත්තම ජීවිතයේ ලස්සන මොහොතවල්. ඉතින් අපේ මේ පුංචි ගමන ඔබත් එකතු වෙන්න අපිත් එක්ක ලස්සන මතකයන් එකතු කරගනිමු. දවස් 4ක ට්‍රිප් එකක් වැකේෂන් එක ළමයි අරගෙන ඉන්නේ. සමුනි ඇල්ප්ස් පල්වලදී ආයේ අපිත් එක්ක රැඳිලා ඉන්නේ. Oh, anak ya. Hari ලස්සනයි මේ. Sama poşet aja. Orang tak betul orang naik kan? Aku dah itu sedih jadi ambil. කිලෝමීටර් 300ක් 350ක් යන්න තියෙනවා පිටින් 200ක් විතර ඇවිල්ලා නැවතුවා. ඒකක් බීලා පොඩක් රිෆ්‍රෙෂ් වෙලා එන්න. Après, il va prendre c'est quoi les soins. නැත්තම් මෙතන මෙහෙම ඕ එක රෙඩි ආර සීට් බෙල්ට් එක දාලා නැද්ද? Si. Et puis tu m'as dit aussi. Oh, papa. Papa. ඉතින් අපි යන්නේ ඔය වගේ ශමුනි වලට ප්‍රංශයේ තියෙන ස්විට්සර්ලන්තයටයි ඉතාලියටයි දේශ සීමාව වලට ළඟයි. අපි ඉතින් යන ගමනේ අපි තවත් ලස්සන ගමක් නගරයක් තියෙනවා ඇනසි කියලා. අපි පළවෙනි දවසේ ඉතින් අපි හිතන් ඉන්නේ ඇනසි වලට ගිහිල්ලා ඒ ගමත් ලස්සන නගරෙක් බලාගෙන ඊට පස්සේ එහෙන් දවල්ට කාලා ළමයින්ට පොඩ්ඩක් සෙල්ලම් කරන් දාලා අපි බුක් කරපු අපාර්ට්මන්ට් එකට යන්න. අතන ඉස්සරහට ලස්සන දර්ශන තියෙනවා අපි ඔයගලන්ට පෙන්නන්න. මාරම ලස්සනයි ඈ. මාර වතුරේ පාට. අර කොළ පාට. මේ කොළ පාට මේ ජනෙ හින්දාද? නෑ නෑ ඒ පාට. මේ මොකක්ද අනේ ඒ පාට? ඔව්. දැක්කද අයියේ? නයි එකක් දානවා. වයිෆයි නෑනේ සුදු මොකද කරන්නේ අපි දැන්? මම දාලා තින් දැන් බහන්න ගියා අර කනෙක්ට් කරන්න ඕනේ ඇති ආයි ගිහිල්ලා. අපි හයිවේ එකෙන් එළියට ආවා. මේ යන පාරේ ෆාම් එකක් දැක්කා. චීස් හදනවා මං හිතන්නේ එතන. අතොල්ට යන්න පුළුවන්ද කියලා බලමු අපි ගිහලා. ෂුවර් නෑ බලමු ගිහලා. අපි ෆාම් එකකට යන්න ගියා. මේ එතනට ගියා මේක ඒකේ නම ෆාම් පෙක් නොයල්. ඒ කියන්නේ ඒක ඇරලා තියෙන්නේ වින්ටර් සීසන් එකට විතරලු. ඉතින් Amour du Père Noël avec repas d'ordi. Grand parc individuel. ලස්සන පානමක් ගොඩාක් අය එනවා බලන්න එතන. ඉතින් අපි පොඩ්ඩක් බලන්න යන්නේ මොකද්ද කියලා. Lagi nama tu cek, tu dah sepan ni mah. නෝ නෝ එපා එපා ගන්න එපා. ඔව්. මං ගිහලා ගන්න එපා. Oh, mana dia dah dia nak bagi tu. T'as peur, maman? Oui. Maman.
ගියා තමයි ඊට පස්සේ ඉතින් ආයි යන්න ගියා මම කියලා කියන්න තියෙන්නේ. Après, Les c'est parlements, dans les restaurants les que t'as ding- sauté pour aller දෙපේන chercher. ස්පේස් එක පාලමේ පොඩක් බයත් හිතෙනවා මම ඔයගලන්ට පෙන්නන්නම් කොහොමද තියෙන්නේ කියලා T'as peur, papa? මේ Papa? ඈ Mais il y avait deux gros trous ici. ආ Regarde. ඒ මේකේ වාහන වලට එහෙම යන්න දෙන්නේ නැහැ. මේ අපේ ළමයි බය වෙලා ඉන්නේ මේ. ඒගොල්ලන් බය වෙලා ඉන්නේ මොකද මේ බලන්න මේ ස්පේස් එක කොහොමද එතනින්. අම්මෝ ඒක නම් අඳු දානවා. ඒක නම් බය හිතනවා තමයි මේ. Papa, fais gaffe à pas tomber, à pas faire tomber ton téléphone. ඔයගලන්ට සාමාන්‍යයෙන් හිතනවා මෙන්න මගේ කකුලේ සයිස් එක. මේ Comment il peut passer? පොඩි කෙනා කකුල යනවා. වයිෆ් නම් ගියා. එයාට බයයි කියලා ආයෙ ගියා. අපි දැන් ඉන්නේ ඇනසි වල. ඇනසි මේකන මේ ප්‍රසිද්ධ මේක තමයි මේ ලේක් එක. ඇනසි ලේක් එක කියන. හරි ලස්සනයි. මේ තියෙන ඉතින් අපි කොහරි තැනක් හොයා ගන්න ඕනේ ඇවිල්ලා එතන ඉඳලා. මෙයින් ළමයි මේ රොයින්. අපි ඉතින් බැලුවේ ළමයින්ව දාලා පොඩ්ඩක්. එයාලා පොඩ්ඩක් නාන්න කරන්න දීලා. අපි ආවා ඉතින් පොඩ්ඩක් වතුරට බහින්න කියලා මේ ලේක් එකේ වැඩේ තියෙන්නේ අපි නවත්තුපු තැන. එතනට පොඩි අයට පහින්න බැහැලු ජම්බුරයි කියලා අපිට තව තැනක් තියෙනවා පැය කාලක් විතර දුරින් ඉතින් තියෙන්නේ. අපි දැන් ඉතින් පයින් යන ගම. අපි හිතන්නේ මම හිතන්නේ ලස්සන තැනක් ඉස්සරහ තියෙන්නේ. මේ ගිහලා බලමු. අපි ඉතින් ලේක් එකට ඇවිල්ලා ඉන්නේ. හරිම ලස්සනයි. වැඩි වීඩියෝ ගන්න බෑ. වෙනවා මේ කාරා වගේ කිත් වෙනවා අපිට. නියමයි නංගි. යා ඉවන්. ඉවන්. Janis, අපේ කෑම සුන්දර ඇවිල්ලාද කොහෙද? දැන් ඉතින් සෑන්ඩ්විච් හදන වෙලාව. පඩිකෙනම දෙන්න පඩිකෙනේදී. චීස් දාලා. බටර් මුලින්ම බටර්. Ngay đi ඔක්කොම දානවා. පන් තමයි ගාවේ. දාන්න තමයි තියෙන්නේ.
අපේ සැන්ඩ්විච් එක. ආරොන් දෙපා ගන්න. මේ ගන්න කිව්වේ. ඉතින් හදපු සැන්ඩ්විච් එක මේවයි මේ වගේ වෙලාවට මාරු ළමයින්ට නම් ඉතින් වතුරෙන් එන්න ආසාවක් නෑ වගේ. තවත් ඉන්නවා දැන් පැය කමාරක් විතර වෙනවා. එන්න නම් ගෙදර යන්න නම් ආසාවක් නෑ වගේ. දැන් ඉතින් අපි මේක ගිනා වැඩි කරනවා. ඉතින් අපි දැන් යන ගමන් අපේ Airbnb එකට මේ වතුරේ නාලකට පොඩි අපිටනවා. දැන් ආයෙත් මේක ගමන් නිදි. එකට යන ගම ඒක තියෙන අරස්ලා ෆ්‍රාස්වල හොඳ මහන්සි ඉතින් ළමයි එක දවසෙම දඟලලා අපිට ගොඩක් තැන් බලන්නත් බැරුව ගියා එනසි වල මොකද කාලේ සම්බන්ධයෙන් පොඩි ගැටලුවක් ආවා ප්‍රශ්නයක් නැහැ ඉතින් අපි ළමයි විනෝද වුණානේ ඒ ඇති අපිට මාරවල් මහාට වංගුව වගේ තමයි ඉතින් මෙතන සික්සෙක් Mete naruh. Mana bayat be unde na. අපි ඉන්න අපාර්ට්මන්ට් එක අයිනේ තමයි මේ හීලින් ළමා ආසයි කියලා බලන්න ආවා. මේ කඳු තියෙන්නේ මේ කොම කේබල් කාස් එක දැන් නම් ගලවලා. මේ තියෙන්නේ අපිට මෙතෙන්ල යන්න පුළුවන් දේවල්. අද දවසේ ඉතින් අපි මෙතනින් මේව අවසන් කරනවා. හෙටින්ල තවත් දවස් 4ක් තියෙනවා අපිට ගොඩාක් තැන් බලන්න යන්න තියෙනවා දවස ගන්න. ඉතින් හැම දවසකම විශේෂ අවස්ථා ලස්සන තැන් අපේ දරුවෝ කරන දේවල් අපි හැමදේම ඔයගොල්ලන් බෙදා ගන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් රැඳිලා ඉන්න අපිත් එක්ක. ඉතින් අපිව subscribe කරන්න, like කරන්න, share කරන්න අමතක කරන්න එපා. හෙට දවසේ ලස්සන වීඩියෝ එකකින් නැවත හමු වෙමු බලාපොරොත්තු වෙමින් අද ඔයගොල්ලන්ගෙන් සමු ගන්නවා.
ආයුබෝවන්.